වශයෙන් දෙකෙන් කරන්නට බෑ. අවුරුද්දක් යනවා අඩු ගානේ මූලික පියවර වලට. කොහොමද දන්නව පොලිසිය කතා කරේ? පැටියෝ කොහොමද? ඔන්නෝම තමයි කතා. පොලිසියේ උන්ටියක මගේ ඉස්සරහා පැටියා කිව්වනම් ආයි මොකද්ද? මේ කෑල්ල තමයි වාහනයක පුලිය කියන්නේ. මේක. ඔව් වාහනයක තියෙන පුලිය තමයි මේක. එක පුලියද තියෙන්නේ? එක පුලියයි තියෙන්නේ. කන පැලෙන්න ගහනවා හරිද? කියලා දින දේ හරියට අහගන්න. හරි. සුබ දවසක් ඒවා කියලා පිළිගන්නවා මගේ යාළුවෝ හැමදෙනාම අද මිස්ටර් ටෙක් YouTube channel එකට. මම අද මේ වීඩියෝ එක ඔයාලට අරගෙන ආවේ මේ දවස්වල TikTok එකේ YouTube එකේ ගොඩාක් වෛරල් වෙලා යන මේ ලංකාවේ ගොඩක් ජනප්‍රිය චරිතවල බේබි ෆේස් එක දාලා හදන AI වීඩියෝ එක කොහොමද හදන්නේ කියලා ඔයාලට කියලා දෙන වීඩියෝ එකක් අරගෙන හරි අපි දැන් බලමු මේ ලංකාවේ ජනප්‍රිය චරිතවල බේබි කැරක්ටර්ස් නිර්මාණය කරන්නේ කොහොමද කියලා. අපි වීඩියෝ එකට යන්න කලින් ඔයාලා තාම මම subscribe කරලා නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. අපි යමු වීඩියෝ එකට. හරියාල අපි මුලින්ම මේ බේබි ෆේස් වීඩියෝ එක නිර්මාණය කරන්න යන්න ඕනේ මුලින්ම ChatGPT එකට. ඔයාලට ChatGPT එක Google Chrome එකෙන් හරි නැත්නම් මේ වගේ app එකකින් හරි ඕන තැනකින් කරන්න පුළුවන්. මුලින්ම ඔයාලා ChatGPT එකට ගිහින් ඉවරලා මේ විදියට ඔයාලට ඕන character එකේ photo එක upload කරන්න ඕනේ. ඊට පස්සේ ඊට යටින් මම මේ දෙන prompt එක ඔයාලට මම මේ prompt එක description එකේ දාලා තියන්නම්. මේ prompt එක එතන පල්ලෙහෙන් දෙන්න දීලා search කරාට පස්සේ අපි දුන්න ෆොටෝ එකට අදාළව බේබි ෆේස් තියෙන කැරක්ටර් එක නිර්මාණය වෙන්න පටන් ගන්නවා. ඔන්න ටික වෙලාවක් ගියාට පස්සේ යාළුවනේ අපිට මෙන්න මේ වගේ සීලරතන හාමුදුරුවන්ගේ බේබි ෆේස් එක නිර්මාණය වෙලා තිනවා. අපි මේ ෆොටෝ එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ අපේ ගැලරියට. දැන් අපි ඊළඟට යන්න ඕනේ Google Chrome එකට. Google Chrome එකට ගිහින් ඉවරලා අපි hedra.com කියලා මේ විදිහට search කරගන්න ඕනේ. මොකද අපි අපේ ෆොටෝ එකට පණ පොවන්නේ මේ ඇප් එකෙන් නැත්තම් AI වලින් මූමන්ට් යොදන්නේ මේ ඇප් එකකින්. ඉතින් මේ ඇප් එක ඇතුළට ගියම දකුණු පැත්තේ උඩ තියෙනවා sign up කියලා. ඔයාලත් යන්න එක ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරලා ඔයාලගේ Google account එකක් මෙතෙන්ට දීලා ඔයාලත් මේ ඇප් එකේ account එකක් create කරගන්න ඕනේ අනිවාර්යෙන්ම. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට එනවා. මේකේ මේ ටික් තුන ඔයාලා දා ගන්න ඕනේ. ටික් තුන දාලා create account දෙන්න. ඊට පස්සේ ඔයාලගේ account එකක් මෙන්න මේ විදිහට create වෙනවා. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ interface එකකට තමයි එන්නේ. ඔයාලා මේකෙන් වීඩියෝ කියලා අන්න ඒක ක්ලික් කරගන්න ඕනේ. ඊට පස්සේ එන interface එකේ දකුණු පැත්තේ කෙළවරේ යට තියෙනවා images කියලා. අන්න එතෙන්ට ගිහින් ඔයාලා create කරගත්ත baby character එකේ image එක එතෙන්ට upload කරගන්න ඕනේ. ඊට පස්සේ ඒ ෆොටෝ එක අප්ලෝඩ් කරපු තැනට එහා පැත්තෙන් තියෙනවා ඒ කැරක්ටර් එකට අපි දෙන්න ඕනේ වොයිස් කට් එක දාන්න. ඒක ඔයාලට රෙකෝඩ් කරලා දාන්න පුළුවන්. නැත්නම් ඔයාලා මොකක් හරි ඔඩියෝ ක්ලිප් එකක් තප්පර 20ක වගේ වීඩියෝ ක්ලිප් එකක් ඩවුන්ලෝඩ් කරපු එකක් එතෙන්ට දෙන්න පුළුවන්. මම මෙතන මේ මම ඩවුන්ලෝඩ් කරගත්ත ඔඩියෝ ක්ලිප් එක එතෙන්ට අප්ලෝඩ් කරගන්නවා. එහෙම අප්ලෝඩ් කරගත්තට පස්සේ යාළුවනේ ඔයාලා මෙන්න මෙතෙන්ට the baby speak and movement කියන මේ prompt එක ඔයාලා මෙතෙන්ට දෙන්න. මම මේක description එකේ මේ prompt එකක් දාලා තියන්නම්. ඔයාලා ඒක එතනින් copy කරගන්න. ඊට පස්සේ යාළුවනේ අපි send දුන්නාට පස්සේ මෙන්න මේ වගේ ad එකක් play වෙනවා. මේ ad එක චූටි වෙලාවක් ඔයාලා බලලා go back කරන්න. ඊට පස්සේ නැවතත් ආයෙ send button එක click කරාට පස්සේ ඔයාලට මෙතන continue කියලා button එකක් ඒවි මේ ad එකත් එක්ක. අන්න ඒක උඩ එකපාරක් click කරාම ඔයාගේ වීඩියෝ එක generate වෙන්න පටන් ගන්නවා. හරියානේ ඔන්න අපේ වීඩියෝ එක දැන් ජෙනරේට් වෙලා තියෙන්නේ. අපිට පුළුවන් මෙතන ඩවුන්ලෝඩ් මාක් එකෙන් මෙන්න මේ වීඩියෝ එක අපේ ගැලරියට ඩවුන්ලෝඩ් කරගන්න. අපි බලමු දැන් ගැලරියට ගිහින් මොන වගේ වීඩියෝ එකක්ද අපිට ක්‍රියේට් වෙලා තියෙන්නේ කියලා. ඈ බෝල. තෝ හිතුවර මං ගංජා ගහනවා කියලා. ඈ? තෝ ගංජා ගහනවා ඇති, තෝ එතනෝ ගහනවා ඇති, තෝ ගහන අයිස් ගහනවා ඇති. මොකද ළමයා මේ අනම් මනම් කතා කරන්න එපා ගංජා ගහනවා ගහනවා. මේ මොකද්ද මේ? ඉතින් මෙන්න මේ විදිහට තමයි යාළුවනේ ජනප්‍රිය චරිතවල බේබි කැරක්ටර්ස් නිර්මාණය කරන්නේ. ඉතින් ඔයාලා මේ වගේ වීඩියෝ නිර්මාණය කරලා TikTok එකේ YouTube එකේ දාලා ඔයාගේ වීඩියෝ එකත් වෛරල් ලවා ගන්න. ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනකම් මම ගිහින් එන්න. සුබ දවසක්.